ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර ටිකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න කලින් මට ඔයාලට චූටි දෙයක් අපේ යුනිවර්සිටි එක ගැන කියන්න තියෙනවා. ඉතින් මම Facebook එකේ ඉන්බොක්ස් එහෙම චෙක් කරද්දි ගොඩක් දෙනෙක් අහලා තියෙනවා අක්කේ ඌවැල්ලස්ස යුනිවර්සිටි එක හොඳයිද? ගොඩක් අය කියනවා හොඳ නැහැ කියලා. ගොඩක් දුර තියෙන නිසා එතකොට පහසුකම් මුකුත් නැහැ කියනවා. තව ප්‍රශ්න තියෙනවා ගෑන් ළමයිට නම් මේ අවුවයි සීතලයි මේවත් එක්ක ස්කින් එක කළු වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න ඉතින් ඔය අතරේ ඇවිල්ලා තිබුණා. ඉතින් මට ඔයාලට චූටි දෙයක් කියන්න ඕනේ. ඔයාලා යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගත්තා. ඔයාලා යුනිවර්සිටි වලට ඇප්ලයි කරද්දී ඒ දේවල් ගැන හිතන එක. අර චූටි දේවල් ගැන හිතන එක දැනට චුට්ටක් පස්සෙන් තියන්න. ඔයාලා ඉස්සරහට ජොබ් එක කරන්න කැමති මොන ෆීල්ඩ් එකද? ඔයාලා යන්න කැමති මොන ෆීල්ඩ් එකද? අන්න ඒ ගැන ફોකස් කරලා ඔයා යන්න කැමති ෆීල්ඩ් එකේ ඔයාලට හොඳ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් හම්බෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා හොයලා බලලා ඒ පැත්තට ફોකස් කරලා ඒවට ඇප්ලයි කරන්න කියලා මම මුලින්ම ඔයාලට රික්වෙස්ට් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති අපේ යුනිවර්සිටි එක ඕපන් කරේ 2005 වර්ෂයේ. කියන්නේ අනිත් යුනිවර්සිටිස් එක කම්පෙයාර් කරලා බලද්දී ගොඩක් මෑත කාලයේදී ඕපන් කරපු යුනිවර්සිටි එකක් තමයි ඌවැල්ලස්ස යුනිවර්සිටි එක කියලා කියන්නේ. ඉතින් මේ අපේ යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන ඩිග්‍රීස් වලදී ගොඩාක් එකේ ફોකස් කරලා තියෙන්නේ entrepreneurial and value added education එකක් undergraduatesලට ලබා දෙන්න. ඉතින් ඒ නිසාම අපිට අපේ ගොඩාක් ඩිග්‍රීස් වල අපිට තියරි විතරක් නෙමෙයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි හැමෝටම වගේ අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල් ඒරියා එකක් කවර් කරන්න තියෙනවා අපේ මේ ඩිග්‍රීස් ඇතුලේ. Mainly agriculture, management, technology, applied sciences and medicine වගේ දැනට ඉන්ඩස්ට්‍රි ඩිමාන්ඩ් එක ගොඩාක් තියෙන ඒරියාස් වලින් තමයි ඌවැල්ලස්ස යුනිවර්සිටි එකේ ඩිග්‍රීස් ඔෆර් කරන්නේ. ඉතින් ඔයාලා දන්නවත් ඇති, දන්නේ නැතුවත් ඇති, කමක් නැහැ. දන්න නොදන්න හැමෝටම මම කියන්නම් මම ෆලෝ කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි Bachelor of Business Management Honours in Hospitality, Tourism and Events Management Degree Program එක. සිංහලෙන් කිව්වොත් ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳව කළමනාකරන වේදී ගෞරව උපාධි පාඨමාලාව. නම නම් පොඩ්ඩක් දිග වැඩි නේද? ඒ වගේම තමයි කරන්න තියෙන වැඩත් ගොඩක් වැඩි. මගේ මේ ඩිග්‍රී එක ඔෆර් කරන්නේ ඌවැල්ලස්ස යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ටුවරිසම් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඕන අවම සුදුසුකම් මොනවාද කියලා නංගිරා මල්ලිලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා. ඉතින් අපේ බැච් එකත් ඊට පස්සේ ගත්ත බැච් දෙක තුනක් යන කළොත් ඒ ලෙවල්ස් වලට ආඩ් කරපු නංගිරා මල්ලිලාටත් මේ ඩිග්‍රී එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්කම තිබුණා. ඒත් මෑතකදී ඉඳලා අපේ ඩිග්‍රී එකට ජොයින් වෙන්න පුළුවන් ඒ ලෙවල්ස් වලට සයන්ස්, මැත්ස්, ටෙක් එහෙම නැත්නම් කොමර්ස් කරපු නංගිරා මල්ලිලාට විතරයි. ඩිග්‍රී එක අවුරුදු 4ක කාලයක් පුරාවට යන ඩිග්‍රී එකක්. ඒ අවුරුදු 4ම අපිට ඇකඩමික්ස් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් විතරයි. මොකද hospitality, tourism and events කියන මේ ඉන්ඩස්ට්‍රීස් තුනම අපිට සර්වයිව් වෙන්න නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒකත් එක්ක අපේ මේ අවුරුදු 4ම අපි මේ ඩිග්‍රී එක ෆලෝ කරන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඉතින් ඔයාලා දන්නවා මේ hospitality, tourism, events related degrees offer කරන universities, government වගේම private universities ඕන තරම් දැන් ලංකාවේ තියෙනවා. ඒත් ඒ හැම යුනිවර්සිටි එකක් අතරින්ම ඌවැල්ලස්ස යුනිවර්සිටි එකේ අපේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ස්පෙෂල් වෙන්න රීසන් එකක් නෙමෙයි කිහිපයක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලා මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඕනද නැද්ද කියලා ඩිසයිඩ් කරන්න. ලෝකයේ ටුවරිසම් රිලේටඩ් මේන්ම ඕගනයිසේෂන් එක තමයි UNWTO කියලා කියන්නේ. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, United Nations World Tourism Organization. ඉතින් අපේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට මේ UNWTO එකෙන් ඔෆර් කරන TED Call කියන සර්ටිෆිකේට් එක අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ වැදගත්ම කාරණාව තමයි දැනට ශ්‍රී ලංකාවේ
මේ TED Call කියන සර්ටිෆිකේට් එක ගත්ත එකම සහ ප්‍රථම යුනිවර්සිටි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි අපේ යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලා දන්නවා ලංකාව ඇතුළත මේ ටුවරිසම් සම්බන්ධයෙන් තියෙන මේන්ම ඕගනයිසේෂන් එක තමයි SLTDA කියලා කියන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ටුවරිසම් ඩෙවලොප්මන්ට් ඔතොරිටි කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සම්බන්ධයෙන් තියෙන මේන්ම ඕගනයිසේෂන් එක. ඉතින් 2024 වර්ෂයේ මෙන්න මේ SLTDA කෙනොත් අවෝඩින් සෙරමනි එකක් ඕගනයිස් කරලා තිබුණා. ඒ අවෝඩින් සෙරමනි එකනොත් Best University Tourism and Hospitality Degree Program එකට හම්බුණා. ඒ අවෝඩ් එක හම්බුනේ අපේ යුනිවර්සිටි එකේ අපේ මේ Tourism Degree Program එකට. ඉතින් මම හිතනවා ඒ සාධක දෙක ඔයාලට හොඳටම ප්‍රමාණවත් ඔයාලා මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඕනද නැද්ද කියලා ඔයාලට ඩිසයිඩ් කරන්න. අපි දැන් බලමු දැන් අනිත් යුනිවර්සිටිස් government and private universities වලට වඩා අපේ මේ ඩිග්‍රී එක මේ තරම්ම ස්පෙෂල් වෙන්න තියෙන හේතුව මොකක්ද කියලා. ඒකෙන් මේන්ම දෙයක් තමයි මේ ඩිග්‍රී එක ඇතුළතදී hospitality, tourism and events කියන දැනට globally highest demand එකක් තියෙන මේ industries තුන ගැනම අපිට ඉගෙන ගන්න chance එක හම්බ වෙනවා. ඉතින් ඉගෙන ගන්න විතරක් නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රීස් තුන ගැනම අවශ්‍ය ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එකත් අපිට මේ අවුරුදු 4 කාලය තුරදී අපිට ලබා දෙනවා. ඉතින් මේ අවශ්‍ය ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක ලබා දෙන්න අපේ යුනිවර්සිටි එක ඇතුලේ අපිට ෆැසිලිටිස් ගොඩාක් තියෙනවා. ඩෙල් එකක් ඇතුලේ ගත්තොත් මේන් ඩිපාර්ට්මන්ට්ස් 4ක් තියෙනවා. ෆ්‍රන්ට් ඔෆිස්, කිචන්, F&B and housekeeping කියලා මේන් ඩිපාර්ට්මන්ට්ස් 4ක් තියෙනවා. ඉතින් අපිට මේ ඩිග්‍රී එක ඇතුලේ මෙන්න මේ ඩිපාර්ට්මන්ට්ස් 4 ගැනම ප්‍රැක්ටිකලි අපිට අවශ්‍ය එක්ස්පෝෂර් එක හම්බ වෙනවා. ඉතින් ෆ්‍රන්ට් ඔෆිස් එකේ අවශ්‍ය එක්ස්පෝෂර් එක ගන්න අපිට පුළුවන් අපේ මේ කරන ඉවෙන්ට්ස් වල හැම ඕගනයිසින් වැඩක්ම ඊට පස්සේ ඉවෙන්ට් ඩේ එකේ වෙන හැම දෙයක්ම ගෙස්ට්ලාව රෙජිස්ටර් කරගන්න දැන් ඉඳන් මේ හැමදේම අපිට මේ ඉවෙන්ට්ස් වලින් ඒ අවශ්‍ය එක්ස්පීරියන්ස් එක හම්බ වෙනවා. ඊට අමතරව කිචන් එක ගැන කතා කරත් දැනට ශ්‍රී ලංකාවේ යුනිවර්සිටි සිස්ටම් එකේ යුනිවර්සිටි එකක් සතු ලොකුම කිචන් එක තියෙන්නේ ඔන්න අපේ යුනිවර්සිටි එකේ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මේ කිචන් එක ඇතුලේ 5 star hotel එක තියෙනවානේ හැම equipment එකක්ම තියෙනවා. ඉතින් ඒ equipment use කරලා අපි කෑම හදනවා. අපේ මේ events වලදී guestලට serve කරන හැම කෑමක්ම හදන්නේ අපේ මේ degree එක කරන අපේම ළමයි. ඒවට අපිට chef කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ chefs අපිව guide කරනවා. ඒ guidance එක යටතේ ඒ අවශ්‍ය හැම කෑමක්ම හදන්නේ මේ කිචන් එක ඇතුලේ අපේම ළමයි තමයි. ඊට අමතරව F&B ඩිපාර්ට්මන්ට් එකේ එහෙම නැත්නම් food and beverage ඩිපාර්ට්මන්ට් එකේ අවශ්‍ය ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක දෙන්න අපිට රෙස්ටෝරන්ට් ෆයින් ඩයිනින් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඊට අමතරව අපිට බාර් ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ facilities use කරලා ඒ ඉන්ඩස්ට්‍රීස් වලදී අවශ්‍ය knowledge එකේ practical experience එක අපිට ගන්න chance එක හදලා දීලා තියෙනවා. අපිට මේ ළඟදී අලුතෙන් හැදුවා room division management service center එකක්. ඉතින් ඔන්න ඔය විදිහට facilities ගොඩාක් අපිට අපේ degree program එක ඇතුලේ තියෙනවා. theoretical knowledge එකට අමතරව ඒ අවශ්‍ය practical exposure එක undergraduates ලට ලබා දෙන්න. ඊට අමතරව මේ අවුරුදු 4 කාලය ඇතුළත අපි ඉවෙන්ට්ස් ගොඩාක් කරනවා. ඔයාලා මගේ කලින් බ්ලොග්ස් බලලා තියෙනවා නම් දැකලා ඇති. අපි ඒ කරන ඉවෙන්ට්ස් මොනවාද කියලා ඒවට කොහොමද අපි රෙඩි වෙන්නේ, අපි කොහොමද ඒව කරන්නේ, ඒ වගේ බ්ලොග්ස් ගොඩක් මම ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේනොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ විදිහට කරන ඉවෙන්ට්ස් කීපයක් මම ඔයාලට කියන ඇත්තටම අපි සෙමිස්ටර් එකකට එක ඉවෙන්ට් එක ගන්නවත් අඩුම කරනවා. දැනට යුනිවර්සිටි එක ඇතුලේ මේ තරම් ඉවෙන්ට්ස් ගොඩක් කරන එකම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ෆස්ට් ඉයර් ඉඳලා අපි කරන ඉවෙන්ට්ස් මොනවාද කියලා මම ඔයාලට කියන්න පොඩි අයිඩියා එකක් ගන්න. අපේ මේන්ම ඉවෙන්ට් එක තමයි ගැලීනා කියන ඉවෙන්ට් එක. මේක ඇනුවලි කරන ඉවෙන්ට් එකක්. දැන් අවුරුදු ගානක තිස්සේ ඉඳලා කරන ඉවෙන්ට් එකක්. මේක මාරම ලස්සන ඉවෙන්ට් එකක්. කැම්පස් එකේ ලෙක්චරර්ස්ලා ළමයි හැමෝම මාරම ආසාවෙන් බලාගෙන ඉන්න ඉවෙන්ට් එකක් තමයි මේක. පාටිසිපේට් වෙන්න මාරම උනන්දුවක් තියෙන ඉවෙන්ට් එකක්. ඇත්තටම අපිට තියෙන ඩිමාන්ඩ් එකට ඔෆර් කරන්න බැරි තරමේ ඩිමාන්ඩ් එකක් මේ ඉවෙන්ට් එකට කැම්පස් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලට මේ ඉවෙන්ට් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. අපේ ඩිපාර්ට්මන්ට් YouTube channel එකේ link එක මම description එකේ දාන්නම්. අන්න ඒ channel එකේ තියෙන මේ ඉවෙන්ට් එක කොහොමද වෙන්නේ? මොකක් ගැනද මේ ඉවෙන්ට් එක තියෙන්නේ? හැමදේම ඒකේ තියෙනවා. ඉතින් ඔයාලට ගිහලා බලන්න පුළුවන් මොකක්ද මේ ගැලිනා කියන ඉවෙන්ට් එක කියන්නේ කියලා. ඊට අමතරව තව සොබාරෝ කියලා ඔය රුක්රෝපණ වැඩසටහන් වගේ දේවල් අපි කරනවා. ඊට අමතරව VIP dinner night කියලා
තවත් ඩිනර් නයිට් එකක් කරනවා. ඊට පස්සේ ඩයන්ටිස් කියලා තව කම්පිටිෂන් එකක් ඕගනයිස් කරනවා. ඒක මේ මෑතකදී තමයි පටන් ගත්තේ. ඒකත් ලංකාවේ පළවෙනි පාට තමයි යුනිවර්සිටි සිස්ටම් එකෙන් ඒ වගේ කම්පිටිෂන් එකක්, ඒ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරේ. ඊට අමතරව තව හයිට් ඉවෙන්ට් එකක් අපි කරනවා. සංචාරක උදාවටත් අපි පාටිසිපේට් වෙනවා. ඊට අමතරව තව ගොඩාක් ෆීල්ඩ් විසිට්ස්, වර්ක්ෂොප්ස් ගොඩාක් අපිට හැම අවුරුද්දකම කරනවා. දැනට අපේ ඉන්න සීනියර් අයලා අක්කලා ඉන්නවා. ඉතින් එයාලා ගොඩ දෙනෙක් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පොසිෂන්ස් වල ඉන්න අය. ඉතින් අපිට හැම අවුරුද්දකම හැම සෙමෙස්ටර් එකකම ඒ වගේ ඉන්ඩස්ට්‍රි ප්‍රොෆෙෂනල්ස්ලා ගෙනල්ලා ඉන්ඩස්ට්‍රි එකේ දැන් යන්නේ මොන විදියටද, අපි මොනවාද ඩිවෙලොප් කරගන්න ඕනේ ස්කිල්ස්, මෙන්න මේ වගේ දැනුම අපිට දෙන්න අපිට වර්ක්ෂොප්ස් ගොඩාක් ඕගනයිස් කරන අපේ ඩිපාර්ට්මන්ට් එකෙන්. ඊට අමතරව අපිව ෆීල්ඩ් විසිට්ස් උත් එක්කගෙන යනවා. ලංකාවේ තියෙන හොඳ රෙපියුටේෂන් එකක් තියෙන හොටෙල්ස් වලට අපිව ෆීල්ඩ් විසිට් එක්කගෙන යනවා. ශැන්ග්‍රීලා, ඊට පස්සේ සිනමන්, මේ වගේ හොටෙල් චේන්ස් වල තියෙන හොටෙල්ස් වලට අපි එක්කගෙන ගිහලා අපි මේ තියරිටිකලි ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ මොන විදියටද යූස් වෙන්නේ කියලා ඒ අවශ්‍ය නොලෙජ් එක අපිට දෙන්න තමයි මෙන්න මේ විදිහේ ෆීල්ඩ් විසිට්ස් ඕගනයිස් කරන්නේ. ඉතින් අපිත් අන්තිමේට ගියපු ෆීල්ඩ් විසිට් එකේ අපිව ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ හැම ඩිපාර්ට්මන්ට් එකකටම වගේ අපිව එක්කගෙන ගියා. එතන කොහොමද ඒ ඔපරේෂන් එක වෙන්නේ කියලා අපිට අයිඩියා එකක් දෙන්න අපිව ඒ විදිහට එක්කන් ගියා. ඊට අමතරව අපිව සිනමන් ලයිෆ් හොටෙල් එකට එක්කගෙන ගියා. ඉතින් මේ chances අපිට normally ගන්න පුළුවන් chance නෙමෙයි. ඇත්තට මේ ඩිග්‍රී එක නිසා මට නම් හම්බුණ opportunities මාරම ගොඩයි. ඒක ඇත්තටම ඒක සාමාන්‍ය කෙනෙක්ට ගන්න හම්බෙන්නෙම නැති විදිහේ chances තමයි මට නම් මේ ඩිග්‍රී එක නිසා මට සෑහෙන ලැබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපේ අවුරුදු 4ක් වෙනවා අපේ ඩිග්‍රී එකේ අන්තිම අවුරුද්දේදී අපිට පළවෙනි සෙමිස්ටර් එකේ අපි රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ වගේම දෙවෙනි සෙමිස්ටර් එකේ, ඒ කියන්නේ 4th year second semester එකේ අපි internship යන්න ඕනේ. දැන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන well reputed organisation එකකට ගිහිල්ලා අපි එතන practical knowledge එක ගන්න ඕනේ ඒ අන්තිම සෙමිස්ටර් එකේදී. වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මගේ පර්සනල් ඔපිනියන් එක. එහෙම නැත්නම් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක නෝත් ටිකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න මේන්ම රීසන් එක උනේ මම කවදාවත් කැමති නැහැ එක තැනකට වෙලා එකම දේ ආයෙ කරන්න වෙන ජොබ් එකක් කරන්න. මම හැම වෙලේම මම කැමති මගේ ලයිෆ් එකේ අලුත් එක්ස්පීරියන්ස් එනවා නම් අලුත් දේවල් try කරන්න. අර ඒකාකාරී ජීවිතයකට නෙමෙයි අලුත් එක්ස්පීරියන්ස් ගන්න තමයි මම මනුස්සයෙක් විදිහට කැමති. ඉතින් මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරද්දී දැන් රිසල්ට්ස් ආවට පස්සේ අපි කැම්පස් බුක් එක බලනවානේ. ඒක බලලා ඩිග්‍රීස් ටික බලාගෙන යද්දී මට හිතුණා මම කැමති, මම ට්‍රැවලින් වලටත් කැමති. ඒ දේවල් එක්ක මම හිතුවා මෙන්න මේ ඒරියා එක තමයි මම සිලෙක්ට් කරගන්න ඕනේ මගේ හයර් ස්ටඩීස් වලට. එහෙම නැත්නම් මගේ කැරියර් එක කන්ටිනියු කරගෙන යන්න මම මෙන්න මේ ඒරියා එක තමයි, මේ ඉන්ඩස්ට්‍රි එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් එහෙම බලද්දී මේ hospitality tourism related degrees offer කරන තව යුනිවර්සිටීස් මට හම්බුණා. එක්සැම්පල්ස් විදිහට ගත්තොත් සබරගම යුනිවර්සිටි එක, රජරට යුනිවර්සිටි එක, ඊට පස්සේ කැලණිය වගේ යුනිවර්සිටීස් වලත් මේ tourism related degrees තියෙනවා. ඉතින් මේ විදිහට හම්බුන degrees වලින් මම ඊට පස්සේ බැලුවා මේ වගේ Z එක මොන විදිහටද බලන්නේ කියලා. මගේ Z එකත් එක්ක මට මේ degrees ඔක්කොටම apply කරන්න හැකියාව තිබුණා. ඊට පස්සේ මම බැලුවේ මේ තියෙන දැන් hospitality and tourism කියන degrees offer කරන universities වල මේ degree වල මොනවා හරි වෙනස්කම් තියනවාද, මොනවා හරි වැදගත්කම් අනිත් ඒවාට වඩා තියෙන uniqueness මොනවා හරි තියනවාද කියලා මම චුට්ටක් බැලුවා. එහෙම බලද්දි තමයි මම දැක්කේ මේ උවවැලස්ස යුනිවර්සිටි එකේ මේ degree program එකෙන් main industries 3ක්ම cover වෙනවා කියලා. අනේ නිසා මගේ Z එකත් match වෙන නිසා කැම්පස් වලට ඇප්ලයි කරන්නේ ෆෝම් එක ෆිල් කරද්දී අපි දාන්න ඕනේ අපි කැමැත්ත පිළිවෙලටනේ අපේ යුනිවර්සිටිස් ටික අපි ඕඩර් කරන්න ඕනේ. එතකොට මම මුලින්ම දැම්මේ මේ උවවැලස්ස යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. මොකද මම ඒ තරම්ම කැමති වුණා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න. ඉතින් මම අද සතුටුයි මම මේ ගත්ත තීරණය ගැන. ඇත්තටම අවුරුදු 4ක කාලයක් ගියා දැනුනේවත් නැහැ. දැන් මම ඉන්නේ 4th year එකේ. ඒත් මේ කාලේ ගියා දැනුන්නේ නැහැ.
හරිම ටෆ් පීරියඩ් තිබුණා නෑ කියන්නේ ස්ට්‍රෙස් එක සෑහෙනටම තිබුණ පීරියඩ්ස් තියෙනවා මොකද අපි ඇකඩමික් එක ඉවෙන්ට්ස් උත් බැලන්ස් කරන්න ඕනේ. එසේ මෙසේ වැඩක් නෙමෙයි ඉවෙන්ට් එකක් කරනවා කියලා කියන්නේ සල්ලි හොයාගන්න තැන ඉඳලා ඩෙකරේෂන්ස් ඊට පස්සේ කෑම හදන ඒවා ගෙස්ට් හැන්ඩ්ලින් ඒ හැම දෙයක්ම කරන්න ඕනේ අපි. ඉතින් ඒක ලොකු මාරම ස්ට්‍රෙස්ෆුල් වැඩක්. ඒ වුණාට ඒ හැම දෙයක්ම මාරම එක්ස්පීරියන්ස් එකක් ලයිෆ් එකට දෙනවා. ඉතින් මේ දේවල් ගැන මට නම් කිසිම පසුතැවීමක් නැහැ. තියෙන්නේ මාරම සතුටක්. අමාරුවෙන් ඉතින් මේ අවුරුදු 4 ගෙවිලා ගියා. දැනෙන්නේවත් නැති විදියට ජීවිතේට හම්බුන එක්ස්පීරියන්ස් මාරම වැඩි. ඉතින් මම නංගිලා මල්ලිලාගෙන් ආදරෙන් ඉල්ලනවා යුනිවර්සිටි යන්න chance එකක් තියනවා නම් ඒක අතාරින්න එපා. ප්ලීස් ඇප්ලයි කරන්න. මොකද මමත් මුලින් හිතාගෙන හිටියේ යුනිවර්සිටි යන්නේ නැහැ කියලා. ගෙදර අයගේ බලකිරීමට තමයි මමත් යුනිවර්සිටි එන්න තීරණය කරේ. මම ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලට එහෙම chance එකක් තියෙනවා නම් chance එක මිස් කරගන්න එපා. ජීවිතේට මාරම අත්දැකීම් ගොඩාක් හම්බෙන හරිම සුන්දර කාලයක්. ඉතින් අපිට තව මාස 2ක් වගේ කාලයක් තමයි මේ එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන්නේ. දැන් නම් හරි දුකයි. එදිටින් කරන්න දෙයක් නැහැනේ. අපි පටන් ගත්ත දෙයක් අපි ඉවර කරන්නම ඕනේ. ඉතින් මම හිතනවා ඊට පස්සේ එන කාලේ ඊට වඩා අනිවාර්යෙන්ම සුන්දර කාලයක් වෙයි කියලා. ඉතින් ඔයාලා හැමෝටම A-levels කරන නංගිලා මල්ලිලාට යුනිවර්සිටි යන්න බලන් ඉන්න නංගිලා මල්ලිලාට ඔයාලා කැමති ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන් වෙන විදිය රිසල්ට් එකක් දාන්න ඔයාලට පුළුවන් වෙන්නේ කියලා මම හදවතින්ම සුබ පතනවා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම good luck. හොඳට ඇකඩමික්ස් කරගන්න. ඔයාලගේ හීන වලට යන්න. හීන අතාරින්න එපා. ඔයාලට අවශ්‍ය තැනට ගිහිල්ලම නතර වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් මේ සම්බන්ධයෙන් තව මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් මම අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක ඒ දේ ෂෙයා කරගන්නවා. එහෙනම් ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට thank you so much. අපි ආයෙත් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.